අම්මා තාත්තා කියන දෙපළ ඒ තරම් හොඳ දෙපළක්. ඉතින් අම්මට කළ යුතු යුතුයකම් තාත්තට කළ යුතු යුතුයකම් අපි ඉටු කරලා තියෙනවා. ඉතින් ඒව තමයි අපිට මේ අදටත් ජීවත් වෙලා ඉන්න වාසනාව තියෙන්නේ. යුද්ධයේ අවස්ථා කිහිපෙදී බේරලා තියෙනවා. ඒ බේරෙන්නේ එක් හේතුවක් තමයි දෙමව්පියන්ට සලකන සැලකිල්ල මිස. කර ගමනක් යනවා නම් අපිට ජීවත් වීමේ හැකියාව ඇති වෙනවා. මේ ලෝකේ සුන්දර මිනිස්සු කොහෙද ඉන්නේ? ඒ ඇත්තෝ ඉන්නේ මේ අහසයටම තමයි. එකම දේ ඒ ඇත්තෝ ලෝකෙට පේන්නේ නැහැ. ඒ ඇත්තෝ ඒ අය කවුද කියලා කියන්න කැමති නැහැ. අන්න එහෙම ඇත්තෝ හරිම අහම්බෙන් මං මගේ කැමරා කාචයට හසු කරගන්නවා. එහෙම කරන්නෙම ඒ ඇත්තන්ට කරන ගෞරවයක් විදිහට. විතරක් නෙවෙයි. ඒ යහගුණ දම් ලෝකයට නොසඟවා කියන්න හේතුවක් හදාගන්න. වෙන මොකකටවත් නෙමෙයි. අපි මේ ලෝකෙට මනුස්සකම බෝ කරමින් යන්න ඕන නිසා. ඔබතුමන්ගේ නම මොකද්ද? අගම්පොඩි නිමල් ජයන්තද සොයිසා. අගම්පොඩි නිමල් ජයන්තද සොයිසා. රැකියාව හැටියට කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කොස්තාපල්වරයෙක් වශයෙන් සේවයට බැඳුණා. එහෙම සේවයට බැඳිලා යුද්ධ කාලේ මොකද කරන්න සිද්ධ වුනේ? විශේෂ කාර්ය බලකායේ මඩගලපුව ක්‍රියාමිත ප්‍රදේශයේ වසර 22ක් පමණ සේවය කළා. මොනවද අත්දැකීම්? අත්දැකීම් ඉතින් LTT ප්‍රාරවලට ගොදුරු වීමෙන් බේරුණු අවස්ථා ගොඩක් තියෙනවා. එක අවස්ථාවක් දෙකක් මතක් කරන්න පුළුවන්ද? ඉක්කෝඩ කැම්ප් එකේ හිටියා ඉන්න අතරේ අපි ඕෂෙන්ඩ ආවා උදේ ටීම් එකත් එක්ක SI අතුරුරත්න මහත්තයයි අපි 9 දෙනෙක් විතර. ඉන්න අතරේ මම දැකපු දෙයක් තමයි මේ තරුණ ඒ කියන්නේ අවුරුදු 18 15 20 අතරේ තරුණයින් පිරිසක් කුඹුරුවයි. ඊට පස්සේ එන අතරේ මම අපි ටීම් එක දුරස් වෙලා ආවා. ඇවිල්ලා මම ඒත් කිව්වා ළඟ එන්න එපා කට්ටියට. බෝම්බ එකට ආවුනොත් ඔක්කොම එකපාරට යනවා. එක්කිනා හරි බේරෙනවා කියලා. ඊට පස්සේ අපි එහෙම බදුලුවන්දී කැම්ප් එකට ඇවිල්ලා ඕෆ් වෙන ටීම් එක රිලැක්ස් වෙලානේ එන්නේ. ඒගොල්ලෝ යද්දී දෙන්නෙක් ඉස්සරින් ගියා. ඉස්සරින් ගිය දෙන්නා ඒ කුඹුරු වැඩ කරපු තැනදී නතර කරලා බයිසිකලයක් ඇවිල්ලා නතර කරලා ඒ කට්ටියට ප්‍රහාරයක් එල්ල කරන්න ගත්තා. ඊට පස්සේ ඔක්කොම පහර එල්ල කරනකොට අනික් කට්ටියට යන්න බැරි වුණ අවස්ථාවක් නැහැ. LTT කාරෝ විපන් දෙකක් අරගෙන එහෙම ගියා. ඊට පස්සේ තමයි මේ පොඩි ස්ට්‍රෙන්ත් එකකට වැඩි ටීම් එකක් දාලා ගහන්න ගත්තේ LTT කාරෝ. පොඩි ස්ට්‍රෙන්ත් එකකට දැන් 4 දිනකට 20ක් විතර දාලා ගහනවා. ඒ වගේ තමයි ගහන්න ගත්තේ. ඒකෙන් උන ඒ පාර අපිට අපේ වෙලාවට අපි බේරුණා. ඊට පස්සේ මම පුලුකුණාවේ හිටියා. ඉඳද්දී ඒත් ආමි කමාන්ඩෝස්ලා 200ක් විතර හිටපු කැම්ප් එකේ මම එතකොට රාලාමි කෙනෙක් වශයෙන් හිටියා. ඉන්න අතරේ දැන් කැම්ප් එක බාරගත්තට පස්සේ අපේ 55ක් විතර හිටියේ. වටේටම ඉලුක් තේක්ක ගස් තියෙනවා. අපිට ඊට පස්සේ අපි කතා කරලා කියපු එකක් තමයි මේ වටේ තියෙන ගස් ඉලුක් මේවා එකයි තේක්ක ගස් ටිකයි කපලා මීටර් 25 ක්ලියර් කරලා දෙන්න කියලා. මොකද යාපෝස් එකෙන් හිටියේ යාපෝස් එක උඩින් ඒගොල්ලන්ට යපෝටින් දුන්නා. අපිට යපෝටින් දෙන්න කවුරුත් නැහැ. අපේ ටීම් එක කියන්නේ ප්ලෑන්ක් දෙපැත්තේ ප්ලෑන්ක් දෙකයි මේ බෝඩර් දෙකෙන් දෙන්නයි ඉන්චාර්ජ් මහත්තයා තමයි යන්නේ. යන අතරේ ඕම පළවෙනි දවසේ ගිහිල්ලා එක්කෙනෙක් අපේ රාළමී කෙනෙක් කිව්වා සොයිසයියා පැන්නා කවුරු හරි කිව්වා. මං කෝ වඳුරෙක් එන්න ඇති පනින්නේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා අපි පියංගල කැම්ප් එකේ පුල්කුණාවේ ඉඳන් පියංගලට කිලෝමීටර් 5ක් විතර ගිහිල්ලා රූට් එක ක්ලියර් කරගෙන එතනින් ආපහු එතන පිකට් කරගෙන ආපහු අනිත් පැත්ත පිටිවිලාමුණු පැත්තට රූට් එක ක්ලියර් කරලා ආයෙ පිකට් කරනවා. ඒ හැන්දෑවට තමයි අපි කඳවුරට එන්නේ. එහෙම ඉඳලා පහුවදා යනකොට කොමාරි අපේ වෙලාව කියන්නේ ඒ හිටපු මම එදා පහුවදාත් මම ඒ ඩියුටියට හිටියා. ඉන්නකොට ඒ රාළමි කෙනෙක් කිව්වා 19186 හේරත් කියලා සොයිසා අයියා එහෙනම් මම යන්නම් මේ රූට් ක්ලියරන්ස් එකට කියලා. මම කිව්වා ඔයා කැමති ඩියුටියක් කරගන්න. ඊට පස්සේ මම කැම්ප් එකේ ඩියුටි කරා. එයා ගියා. ඒත් එක්ක ගියා 8 දෙනාම ඉවරයි. එදා තමයි රිකී කරලා දවස. ඒ LTT කාරෝ රිකී කරලා කඳවුරේ රූට් එක
රූට් ක්ලියරන්ස් එකට ගහන්න රිකී කරපු දවසේ එදා තමයි. ඊට පස්සේ එතනින් ගිහිල්ලා එහෙම ඔන්න ගියාට පස්සේ දැන් ඒ ටීම් එක ගියාට පස්සේ එස්.ආර්. අතුරුරත්න මහත්තයා කට්ටිය කිව්වා පෝර්තුගල් පැත්තට දැන් නන්දගල ගාවින් ඇතුළට සාන්තිමලේ පැත්තටනේ කට්ටිය ගහලා ගියේ. මං කිව්වා යන්න එපා, මෙතනින් දැන් ප්‍රෙෂර් මයින් දාලා ඇති, ප්‍රෙෂර් මයින් දාන්න නැතුව මුන් එන්නේ නැහැ මේකට කියලා බෆල් එකේ යන්න ගියා. මාත් බෆල් එකේ නැගලා ගියා. මං කිව්වා යන්න එපා, දාන්න එපා කියලා. අන්තිමට ගිහිල්ලා බලනකොට මේ වගේ ලොකු ප්‍රෙෂර් මයින්ඩ් එකක් දාලා තිබුණා. අඩි 2.5 3ක් විතර ලොකු ප්‍රෙෂර් මයින්ඩ් එකක් පාර මැද. ගියා නම් ඉතින් ජීවිතය අදටත් නැහැ. ඒ වගේම තමයි බේරුනේ. ඉතින් මේ සියල්ලම බේරෙන්න හේතුවක් තමයි මගේ අම්මා අවුරුදු 49 නැති වෙනවා. අපි පවුලේ 7 දෙනෙක් ඉන්නවා, කොල්ලෝ 7 දෙනෙක්. ගෑනු කට්ටිය නැහැ. අයියයි මමයි මේ ලොකු ආමුදුරේ තවත් සහෝදරයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒ ඉන්න අතරේ අම්මා අසනීප වෙනවා. මං කින්නොත් ඉන්න කාලේ, පොලිසිය ඉන්න කාලේ අවුරුදු 47. අසනීප වෙනාට පස්සේ අම්මාගේ ඉස්සරින්ම කතා කරගන්න බැරි වෙනවා. පස්සේ කකුලක් කීන් වෙනවා. ඊට පස්සේ ලියලා තමයි කියන්නේ මට පොඩි පුතා මේව ගෑල්ලා දුන්නා, මට පොඩි පුතා පිටි ගෙනල්ලා දුන්නා, රස්ටේජන් ගෑල්ලා දුන්නා මේම කියලා අම්මා පොතල් ලියනවා. ලොකු එතකොට මම විතරයි රස්සාවට ගිහිල්ලා හිටියේ. අයියා කැම්පස්. ඊට පස්සේ අම්මා බෝධි පූජා කරා මට කිල්නොච්චි ඉන්න කාලේ. ඊට පස්සේ අම්මා අසනීප වුණාට පස්සේ මම මාතර එළියකන්ද කැම්ප් එකේ ඉඳලා නයිට් ඩියුටි කරලා අම්මා අසනීප වෙච්ච ඉඳලා නයිට් ඩියුටි කරලා හොරෙන් එනවා ගෙදරට. ඇවිල්ලා අම්මා නාවලා ඔක්කොම රෙදි හොදලා අම්මා ජරා කරාම හොදලා ඔක්කොම කරලා අම්මට ඇවිද ගන්න කරන්න බෑ. ඉතින් එහෙම කරලා මං ගියා. දවස් දෙක තුනක් යනකොට OIC මාත්‍යට හම්බුණාට පස්සේ මට කිව්වයි සොයිසා එහෙම ගියේ මට කියන්න තිබුණා කියලා යන්න තිබුණා නේද කියලා මහත්තයා ඊට පස්සේ දිගටම යන්න දුන්නා මට. ඒ කියන්නේ මුලින් ගියේ සේවයේ ඉඳලා ඩියුටිය කරලා ගියේ. අද ඩියුටිය කරලා හෙට උදේ හෙටත් නයිට් ඩියුටි. එහෙම දාගෙන තමයි මං ගියේ. නින්ද කැප කරලා ගියා. නින්ද කැප කරලා ගියා. ඉතින් මොකද අම්මගේ දේවල් කරන්න නෙමෙයි යන්නේ. කොහේ ඉඳන් කොහෙටද මේ යන්නේ? මාතරේ ඉඳලා කොස්කොඩට එනවා. මාතරේ ඉඳලා කොස්කොඩට එනවා. එනවා. ඇවිල්ලා අම්මගේ කටයුතු ටික ඔක්කොම කරලා මම යනවා. එතකොට මේ රහස් ගමන මොකද්ද කියලා ඉහළ තනතුරක දරන මහත්මයා අහනවා. OIC මහත්තයා. ඊට පස්සේ මම OIC මහත්තයාට ඇත්ත කියනවා. ඊට පස්සේ සරසිල්ලා කියලා මහත්තයෙක් OIC එයා දැන් මං හිතන රටේ විදේශගත වෙලා ඉන්නේ. හරිම හොඳයි මේ මහත්තයා. ඊට පස්සේ ගිහිල්ලා ඒ දිගින් දිගටම කරගෙන ගියා. අම්මට සිංහල බේත් කරන්න කියනකොට එහෙන් සිංහල බේත් අරන් දෙනවා, ඉංග්‍රීසි බේත් කරන්න බේත් අරන් දෙනවා. අම්මා ඉතින් සෑහෙන අම්මා තාත්තා කියන දෙපළ ඒ තරම් හොඳ දෙපළක්. ඉතින් අම්මට කළ යුතු යුතුයකම් තාත්තට කළ යුතු යුතුයකම් අපි ඉටු කරලා තියෙනවා. ඉතින් ඒව තමයි අපිට මේ අදටත් ජීවත් වෙලා ඉන්න වාසනාව තියෙන්නේ. දැන් වයස කීයක් වෙනවද ඔබතුමාට? දැන් 66ක් වෙනවා මිස්. මේ අවුරුදු 66ක ජීවිත අත්දැකීම් තුල ආපස්සට හැරිලා බලන්න කිව්වොත් අමතක නොවෙනම අවස්ථා මොනවද? යුද්ධයේ අවස්ථා කිහිපෙදී බේරලා තියෙනවා. ඒ බේරෙන්න එක හේතුවක් තමයි දෙමව්පියන්ට සලකන සැලකිල්ල මිස්. ඒක හොඳටම දන්නවා මම. අම්මගේ තාත්තගේ ගුණ ගායනා කරනකොට එතුමාගේ ඇස් දෙක රක්ත වර්ණයට හැරෙනවා. ඒ කියන්නේ මොනතරම් සැලකුවත් මොනතරම් ආදරේ දුන්නත් ඕන් විශ්වයට නික්ම ගියාට පස්සේ හැම මොහොතකම ඒ අඩුව අපිට දැනෙන හින්දායි. අවුරුදු 49ක් කියලා කියන්නේ අම්මා හිටියා මදි කියලා හිතන වයස. හැබැයි ඒ 49 දිත් අම්මා ටිකක් එකතෙන් වෙලා ඒ හිටපු කාලයත් එතුමියට දරුවෙක් හැටියට දෙන්න පුළුවන් උපරිම සැප දුන්න, ආදරය දුන්න, කරුණාව දුන්න, දයාව දුන්න පුත්‍ර රත්නයක් මේ ඉන්නේ. එතකොට අපි නැවත වතාවක් යුද්ධ අවධියට ගියාට පස්සේ අපි ඒවේ අඳුරු පැතිකඩවල්මනේ කතා කරන්නේ. එහෙම කණ්ඩායමක් එකතු වෙලා ඒ වගකීමක් මහා ඒ කියන්නේ මරණයත් එක්ක කරන ගනුදෙනුවක් වුණත් ඒ කාලවකවානුව ඇතුලේ සතුට කියන එක දැක්කෙම නැද්ද? සතුටක් දැකින්නේ නැහැ. අපිට තේරෙනවා මිස් ඒක හිතට දැනෙනවා. නමුත් ඒ වගේ සතුටක් මෙහෙම තිබුණ නැහැ. ඔක්කොම දුක තමයි තිබුණේ. මේ යුද්ධ අවධියේදී මරණය කියන එක අපිට අත්දැකීමක් විදිහටම විඳින්න හම්බ වෙනවා. අපි නම් ඒවා
රූපවාහිනිය හරහානේ තිරය හරහා දකින්නේ. හැබැයි ඔබතුමන්ලා වැනි විරුවන් අපි ඒ යුද බිමේ ඉඳලා යුද පිටියේ ඉඳලා මේ මරණය කියන එක අත්දකිනවා, ඇතමුන් අත්විඳිනවා. අත්විඳ කෙනාට ඒක කියන්න හැටියක් නෑ. ඒ කෙනා ගිහින් ඉවරයි. හැබැයි ඒ ළඟ ඉඳගෙන දකින්න කෙනා මරණයේ ස්වභාවය කිසියම් ආකාරයකින් දකිනවා. මොනවද ඒ වගේ අත්දැකීම්? මම දාසේ කොළණියේ ඉන්න කාලේ විශේෂකාර බලකායේ සෙන්ටර් කැම්ප් පොලිසියට ගහපු අවස්ථාවක ගිහිල්ලා ඒ එතන ඔපරේෂන් කරලා අපි අයිනක නතර වෙලා ඉන්න අතරේ ස්නයිපර් ෂොට් එකක් වදිනවා මගේ වම් පැත්තේ හිටපු එක්කෙනාට. මමත් ඒ අසලේ ඉන්නවා. එයා වැටෙනවා, මම හිටගෙන ඉන්නවා. ඒ වගේ තත්ත්වයක් තිබුණා. ඒ මරණීය මොහොතක කෙනෙක්ගේ චර්යාවන් හැසිරීමන් ඒ මරණයට මුහුණ දෙන ආකාරය අනුව වෙනස් වෙනවා ඇති. නමුත් ඒ ඔබතුමන් දැක්කේ කොයි වගේද? මම දැක්ක ඉතින් මේ මාත් එක්ක ඉන්න සහෝදර නිලධාරියා වැටෙනවා. නමුත් මම සැලුන් නෑ. ඒ ක්ෂණිකව මගේ ස්ථානගත වෙනවා මම. එතකොට ඒ තමන් එක්ක ඉන්න නිලධාරියා මිය යන මොහොතේ ඒ මරණයට යම්කිසි කාලයක් ගත වෙනවද නැත්නම් ක්ෂණිකව? මිසේ වෙඩි වැදුනට පස්සේ එයාට කාලයක් නෑ ඒකේ. තප්පරයටම ඉවරයි. ඒක උණ්ඩේ වැඩිච්ච ආකාරයට එතන එයාට කතා කරගන්නවත් අයිතියක් නෑ. වෙලාවක්. එතකොට දැන් ඔබතුමත් දන්නවා කොයි මොහොතකද දන්නේ නෑ මරණය කියන මරණය කියන එක. නමුත් මම ඔය අවුරුදු 20 ගානක් හිටියත් මගේ සීරීමක්වත් මේ නමුත් මට ගොඩක් අවස්ථාවල මං සාජන් ඇඳලා ඉන්න අවස්ථාවේ රාලාමිලා බැන ගියා මේකට පිස්සු මේක මඩේ බහැලා යන්නේ. නමුත් මං පාරෙන් යන්නේ නෑ මේ. අපි දුෂ්කර ගමනක් යනවා නම් අපිට ජීවත් වීමේ හැකියාව ඇති වෙනවා. කියන්නේ මඩේ යන එක්කෙනා පාරේ යන එක්කෙනා මඩේ බහැලා කම්බි කපාගෙන යනවා. ඒ වගේ රූප කියන යන අවස්ථාවල අද ඒගොල්ලොන්ගේ කකුල් නෑ, ඇස් පේන්නේ. අපේ ඇසුත් පේනවා, කකුලුත් වැඩ කරනවා. ඒ කියන්නේ හැමතිස්සෙම පහසු මාර්ගය තෝරගන්නවට වැඩිය දුෂ්කර මාර්ගය ආරක්ෂා සහිතයි. දුෂ්කර මාර්ගය ආරක්ෂා සහිතයි. මේ කතා ඇතුලේ අපිට අහන්න තියෙන පරම සත්‍යය ඒක. අපි යුද්ධය සහ යුද පිටිය කියන එක උදාහරණ කොට ගත්තට ජීවිතේ ඕනෑම අවස්ථාවකට අපි ඒක සම්බන්ධ කරගත්තොත්, ගලපා ගත්තොත් දුෂ්කර මාර්ගය අපහසුයි තමයි. අපහසුයි, ආරක්ෂිතයි. ආරක්ෂිතයි. අපහසුයි, එහෙත් ආරක්ෂිතයි. මම තුනේ කණුවේ ඉන්න කාලේ මිස් රෝඩ් ක්ලියරන්ස් එකක් ආවා. ලාහුගල කැම්ප් එකට ස්පෙල් ඩියුටි ඇවිල්ලා රෝඩ් ක්ලියරන්ස් එකක් ආවා. IP මහත්තයයි මායි 6 දෙනෙක් විතර 8 දෙනෙක් විතර එනකොට මහත්තයා පාරෙන් එනවා. පොඩර දෙකේ දකුණු පැත්තේ පොඩර එකේ මම එනවා, වම් පැත්තේ පොඩර එකේ තව රාළාමි කෙනෙක් එනවා. පාර අයිනේ අඩිපාර දිගේ තමයි යන්නේ. පොඩර දෙක අරගෙන යනකොට මම දකිනවා හුලන්නුගේ කැම්ප් එකට කිට්ටුව වගේ පාර අයිනේ 69 හන්දියෙන් ඒ පාරේ දකිනවා මේ මොනවාද සිගරට් පෙට්ටියක හැඩරුවක් ඇති මේක පොළවේ තියෙනවා. මං ග්‍රෙනේඩ් කියලා ඩවුන් ගිහිල්ලා පොඩර් එකෙන් මේව කරනකොට ජොනි බට්ටා. ඒ කියන්නේ පෑගුණා නම් කකුල නෑ. අපිට ජොනි බට්ටා තිනකොට අපිට හිතන්න තිබුණා සයිඩ් චාර්ජර් සෙට් කරලා තියනවා කියලා. හරියටම ඒ විදිහටම තිබුණා. සයිඩ් චාර්ජර් සෙට් කරලා. අර ගැලෙව්වා අපි ඔක්කොම. පසර කීයකද මේ යුද්ධය පිළිබඳ අත්දැකීම්? අවුරුදු 22ක් වගේ තියෙනවා. හැබැයි ආරක්ෂා වුණාට මරණයට බයක් තිබුණේ නෑ නේද? කිසිදාක නෑ. ඇයි මැරෙන්න බය නැත්තේ? ඉතින් අපිට එහෙම මේ ප්‍රදේශයේ හැටියට අපිට එහෙම අපේ අර හිත ධෛර්යමත් නේ. අපි දන්නවා අපි වරදක් කළා නෑ කාටවත්. අපි දෙමව්පියන්ට සැලකගෙන ඒ වගේ හිතපු ඉඳ තමයි අපිට මේ ජීවිතේ මෙච්චර දුර යන්න පුළුවන් කියන එකත් ලෙඩක් දුකක් නැතුව. ජීවිතය අපස්සට හැරිලා බලනකොට අපිට හිතලා කල්පනා කරලා අපි ගැනම අනේ මම ලෝකෙට කරදරයක් කළේ නෑනේ, මගේ අම්මට තාත්තට මං ආදරෙන් සැලකුවානේ, මම නිසා කරදරයක් වුණේ නෑනේ කියලා හිතන්න පුළුවන් නම් මනුස්සෙක්ට ඊට වැඩිය දෙයක් නෑ. ඇත්තටම එතුමා තමන්ගේ ජීවිතය ඇතුලේ සාර්ථකයි. අපි සාර්ථකත්වයේ මනින්න සමහර විට අපේ
පොකට්ටුවේ තියෙන සල්ලි වලින් නම්, අපිට තියෙන යාන වාහන ගණනින් නම්, අපිට තියෙන ඉඩකඩම් ගණනින් නම් ඒකද සාර්ථකත්වය කියලා කියන්නේ. එහෙම නැත්තම් අදටත් ආපස්සට හැරිලා බලනකොට ආත්මයට දැනෙන මහා සැනසෙල්ලද සාර්ථකත්වය කියලා මනින්න පුළුවන් කියන එක අපිට ඔප්පු කරලා පෙන්නවා මේ මහත්මයා. ඔබතුමන්ට බොහෝම ස්තුතියි අද දවසේ අපේ සාකච්ඡාවට එක්කාසු වුණාට. ආයු බොහෝ වේවා. අයිබෝවන්.